ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අන්තර්ජාතික විහිළුවක් බවට පත් වෙමින් යනවා. තාම නරක විහිළුවක් බවට හා ඔවුන් හුදකලා වෙමින් පවතිනවා. ඔවුන් සහ ඊශ්‍රායලයේ හුදකලා වෙමින් පවතිනවා. ඒ වගේම ඔවුන්ගේ මාගා ඔවුන්ගේ රිපබ්ලිකන් පක්ෂය ඇතුළේ අනික් තැන්වලත් මේ ඊශ්‍රායලයේ ඉත්තෙක් වෙලා ඉන්නවා. ඒ කියන්නේ වලිගේ විසින් බල්ල නටවනවා වගේ අදහසක් ඇවිල්ලා තියෙනවා එතන. ඉතින් ඕක පිටිපස්සේ ආගමික කතාවකුත් තියෙනවා. ඒ ක්‍රිස්තියානි සයෝන්වාදීන් සහ යුදෙව් සයෝන්වාදීන් ක්‍රිස්තියානි සයෝන්වාදීන් විශාල වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ ඡන්දෙදි උදව් කළා. ඒ අයගේ උමනාව මත යන්නේ කියන අදහස ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ යුද්ධයට දැන් මේකෙන් බැටකාපු රටවල් ඇමරිකාවේ සරණ පැතුවේ නැහැ. දැන් උදාහරණයක් ඇත්තේ ඉන්දියාවට මේක ලොකුට බලපෑවා. LPG ගෑස් හිඟ වෙලා ලොකු ප්‍රශ්න මතුවුණා. ඒතකොට ඉන්දියාව මුලදී මේ පෙළ නිහඬ වෘතයක් දැරුවේ. අල් කාමිනී මැරුණත් දවස් 5ක් යනකම් ඒ ගැන වචනයක් කතා කරලා නැහැ. ඒතකොට නමුත් දැන් ඉන්දියාව කෙලින්ම ඉරානය එක්කයි කතා කරලා තියෙන්නේ. ඇමරිකාව එක්ක නෙවෙයි. ඉරාන එක කතා කරලා ඒගොල්ලොත් දැන් මේ වෙනකොට නැව් 26ක් එළියට අරගෙන තියෙනවා ඒගොල්ලන්ගේ නාවික හමුදාව එක්ක. ඒ වගේම අනික් රටවල් අනික් බොහෝ රටවල් පාකිස්තානය ඇමරිකාවට නෙවෙයි කතා කළේ. කෙලින්ම ඉරානයට. ඒතර ඒ වගේම චීනය, ඒ වගේම අපිට වාර්තා වෙන විදිහට මැලේසියාව, තායිලන්තය මේ හැම රටක්ම දැන් කෙලින්ම ටෙහෙරානයටයි කතා කරන්නේ. වොෂින්ටන්ට නෙවෙයි. නමුත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කල්පනා කරගෙන හිටියේ තමන් වටේ මේ ටික ගැට ගහගෙන මේකෙන් කප්පමක් කරගන්නේ කොහොමද කියලා දැන් ඔහු හිතේ. දැන් ඔහුගේ අවස්ථාව නැතිලා විතරක් නෙවෙයි ලෝකෙට බොහෝ විට ඉදිරි කාලයේදී මේ ඩොලර් 100 ඉක්මවා ගිය සමහරට 100යි 150යි අතර වගේ තියෙන තෙල් මිලකට ඒ වගේම අධික මිල සහිත ගෑස් මිලකට මුහුණ දෙන්න වෙයි. ඉතින් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මේක පෙනිච්ච දේ තමයි ලෝකයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා එකක් නැහැ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කියලා එකක් නැහැ. ඔක්කොම විහිළු. ලෝක නීතිය කියලා එකකුත් නැහැ. අන්තර්ජාතික නීතිය. ඒක Tamanට ඕන විදියට කඩ කරන බලවතුන් පිරිසක් ඉන්නේ. ඒ වගේම විකල්ප සංවිධානයට හැටියට ගොඩනගපු SAARC එක, BRIC එක, SCO එක නොබැඳි මේ එකක්වත් දැන් නැහැ. දැන් තියෙන්නේ තනි රටවල් තම තමන්ගේ පැවැත්ම ගැන හිතන ප්‍රැග්මන්ටඩ් ලෝකයක්. ඉතින් මේ ප්‍රැග්මන්ටේෂන් එක තමයි අපිට පේන්න තියෙන්නේ මේ කලාපයේදී. ඉතින් ඒක නිසා ලංකාවත් මෙතෙන්දී අරයා මිතුරුයි අපිත් එක්ක මෙයා කොම්රේඩ් අපේ කියලා හිතලා හරියන්නේ නැහැ. ලංකාවත් දැන් තමන්ගේ ඉන්ටරෙස්ට් ඉස්සරහට තියලා වැඩ කළ යුතුයි. මොකද මේ යුද්ධය එන බව දැකලා අපි ඒකට සූදානම් වුණේ නැහැ. හරියටම දිට්ටා සුලිකුණාටුවේ වෙච්ච දෙයමයි සිද්ධ වුණේ. දැන් තමයි අපි ඒකට පියවර ගනිමින් ඉන්නේ. ඒතකොට මේ පියවර ගන්නෙත් සැලසුම් සහගතව නෙවෙයි. ඒ නිසා පය පැටලෙනවා වැඩි. ඒ වගේ ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඉතින් යුද්ධය කොයි යතේයිද දන්නේ නැහැ. හැබැයි බොහෝ රටවල් වලට මේක බලපාලා තියෙන නිසා ගල්ෆ් කලාපීය රටවල්, සෞදි අරාබිය වගේ රටවල් එයාට ඉරානය එක්ක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒගොල්ලන්ට මේ යුද්ධයට සම්බන්ධ වෙලා කරන්න ලොකු වෙනසක් නැහැ. ඒගොල්ලෝ සම්බන්ධ වුණයි කියලා දිනන පැත්ත තීරණය කරන්න දැන් ඒගොල්ලන්ට බෑ. ඊශ්‍රායලය තමන්ගේ ඉලක්ක සපුරා ගැනීමෙන් ඉන්නවා. නමුත් ඊශ්‍රායලයටත් ඒ ඇතිවෙන විනාශය, ඒ ඇතිවෙන ජීවිත හානි, ඒ වගේම ඒ ඇතිවෙන අනාථ භාවයන් මේ වෙනකොට ලක්ෂ 2කට වැඩි ඊශ්‍රායලය අනාථ වෙලා ඉන්නවා. ඒ වගේම පොඩි ආර්ථිකයක්. ඒ ආර්ථිකයට මේක දරා ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඇමරිකාවට තව කොච්චර කාලයක් මේ යුද්ධය ෆයිනෑන්ස් කරන්න පුළුවන්ද කියන එක කාරණා ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම බොහෝ විට තව සමහර රටවල් මේකට ගැටුමට මැදිහත් වෙන්න පුළුවන්. ඉන් ප්‍රධාන රට තමයි උතුරු කොරියාව. සමහරට උතුරු කොරියාව මේකට මැදිහත් වුණොත් අර යුක්‍රේන රුසියා යුද්ධයේදී යුක්‍රේනයේ කූක්ස් කලාපය අල්ලගත්තා. ඒකෙන් යුක්‍රේන හමුදා පළවා හැරියේ උතුරු කොරියාව. ඒ උතුරු කොරියාවට සමහරට මේ යුද්ධයේ යම් වෙනසක් ඇති කරන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම මම හිතනවා ඇමරිකාව ගොඩ බහින්න ගියොත් කාග් දිවයිනට හෝ හෝමුස් සන්ධිය අවට මුහුදු කලාපයට ඔවුන්ගේ මැරින් සෙබළුන් ගොඩ බැස්සුවොත් බොහෝ විට ඉරාන හමුදා විශේෂයෙන්ම ඔවුන්ගේ ප්‍රහාරක බලයනි ගොඩබිම් හමුදා ඒ දෙසට අවධානය යොමු කරයි. ඒ අවස්ථාවේදී තුර්කිය හෝ ඉරාකය හරහා කැස්පියන් මුහුද කලාපයෙන් ඉරානයට ප්‍රහාරයක් එල්ලවීම වැළැක්වීමට බොහෝ විට උතුරු කොරියන් හමුදා මැදිහත් වේ. ඇත්තටම ඔබ කියන උතුරු කොරියාට මේ මොකක්ද තියෙන දක්ෂකම න්‍යෂ්ටිකාවිද මොනවද? නෑ න්‍යෂ්ටිකාවිය නෙවෙයි. ඇත්තටම ඔවුන්ගේ තියෙන විනයයි දක්ෂතාවය. ඔවුන් මේක පෙන්නවා මේ රුසියන් හමුදා කියන මහා හමුදාවට කරන්න බැරි වෙච්ච වැඩක් ඔවුන් සති දෙකක් ඇතුළත අර කූක්ස් වල කළා පෙන්නවා. ඒක ඇත්තටම ආසියාතික ඒ යුදකාමීත්වයේ ප්‍රතිඵලයක්. ඉතින් දැන් ඔවුන්ටත් ඕනේ මේ යුද්ධයකට යවලා තමන්ගේ මිනිස්සු ටෙස්ට් කරගන්න කියලා. ඉතින් මම හිතනවා මේ වෙලාවේ ඔවුන් ප්‍රකාශ කළා ඉදිරි සතියේදී එවැනි දෙයක් ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. එහෙම වුණොත් එක්සත් ජනපදයට මේක තව සති ගාණක් ඇදන් යන යුද්ධයක් වෙනවා. ඔවුන් හිතන තරම් ලේසියෙන් මේ කුර්දි කට්ටිය දාලා ඉරානය ගොඩබිමෙන් ආක්‍රමණය කරන්න, ඔවුන්ගේ මැරීන් සෙබළු යවලා ගොඩබිම ආක්‍රමණය කරන්න එහෙම වෙන්නේ නැහැ. මොකද ඇමරිකා එක්සත් ජනපදයේ තුලින්ම එනවා මොකටද මේ යුද්ධේ, මොකද්ද මේකේ ප්‍රතිඵලය කියලා.